අතර ශිෂ්‍යයන් යෝගය ඇති කරන අපේ කණ්ඩායම් දෙක දිස බලන කල ජාබර් ක්‍රීඩාවලිය තුනේ සූදානම් දීපක්ෂාලේ කලාපෙට ක්‍රීඩකෙක් ස්ථානගත කර ඇති ආකාරය දක්වලා ලැබෙනවා. දීපිඩික්කට් කලාපෙට අකිල ජයලත් ස්ථානගත කරන ආකාරය දක්වලා ලැබෙනවා. ලනප් කලාප අතරින් තිස්සර දේශාන් ලනප් සාඩිප් කව අතරින් අශාන්ත ලෙපා ස්ථානගත කර ඇති ආකාරය දක්වලා ලැබෙනවා. දාබරේ තතුඩිප් කව එක්සා කව කලාපයේ පෙෂණ දමික ස්ථානගත කර ඇති ආකාරය දක්වලා ලැබෙනවා. තර්මන් කලාපයේ පසුපසු කලාපයේ මහමර රිකාස් ස්ථානගත කර ඇති ආකාරය දක්වලා ලැබෙනවා. ප්‍රථම පාද දර්ශනීය ලෆ්ටාබ්‍රායි පාද පාරයි ශංක මාදශංක සුබදාක මධ්‍යනයක් ප්‍රාර්ථනා කරනවා. දාබර් ක්‍රීඩාලුවේ තොතුනේ වමතින් ප්‍රජාවන ක්‍රීඩකයා වබල අල්පාන් තරමක් මානසික පීඩනය ප්‍රථම පන්දු තුල ගන්නවා. දාබර් ක්‍රීඩාලුවේ තොතුනේ සූදානම් නැවතත් අල්පාන් තමන්ගේ ශිබාවේ සිට වීගින් පදවන්නට හැකියාව ඇති ක්‍රීඩකෙක් දිවිනවා. ප්‍රධාන විතර පාස කරගෙන පසුපස පාදයට පැමිණ පුල් කිරීම සිදු කරන්නට වෑයම් කරේ. පන්දු වේගය තියුණු වේගයක් තිබුණා. ඒ එක ලකුණකට සිදු කර ගනිමින් වර්තමානයේ මතු භූමියට පැමිණි විගසම හාලියල ආරාධනාව ලැබුණා. මේ වමත් කෂකරවා යාත්තල් බැදගත්තා. දාබර් ක්‍රීඩාවලියේ හිතවතුනි අපි බලමු වමත් පදවන ක්‍රීඩකයාට එරෙහිව වමත් පිටු කරවා කෙසේ මුණ දෙවිද යන වග තියුණු වේගයක් තිබුණු පදව වේගෙන් ගමන් කර ගන්නවා. පිටින් දිශින් වන්නට යවස්තරෙන් නිසක වශයෙන්ම යොමු වී තිබෙන තරගයක් මේ තරගයේ චෙක් ඩ්‍රයිව් පන්දු පාර පළට එක තුල ගමන් කරේ. කෙසේ නමුත් ඉද පන්දු ආකාශරයක් ගන්නවා. ඉෂාක වාදශංක දැන් ක්‍රීඩා පිටින් ඉවත් කර අල්පාන් තියුණු අවසන් පන්දු ආරම්භ කරන්නට ජාබර් ක්‍රීඩාවලියේ හිතපුතුනි දැන් ඉදිරි කලාපයට සුළඟේ වාසිය තරමක් ලබා දෙන ආකාරය දක්වන්න ලැබෙනවා. රාමණීය ෆ්ලික් පාර හයිෂු ද්වාරය ආරම්භ කරන්නට සූදානම්. පායින දෙසට වන්නට ක්‍රීඩකින් සුදෙනෙකු හයිෂීම වාසන්නේ ස්ථානගත කර ගනිමින් සූදානම් වන්නේ. ප්‍රථම පන්දුවාරයේ සාර්ථකව ගෙවා දමවා. දැන් දෙවන පන්දුවාරයේ ප්‍රථම පන්දුව සූදානම් කරන්නේ දර්ශනීය ලෆ්ටාබ්‍රායි පන්දු පාර නිලන්ත රමණීයම පන්දු පාර එල්ල කරා. වයිට් බිටොප් කලාපුවාද පන්දු යවන්න අතර තිබෙන තරගයේ සූදානම්. විධාන විස්තර පාස කරමින් තියුණු පන්දුවක් තියුණු විග්ගයක් තිබුණු පන්දුවන් රායි පාරකට වෑයම් කරේ. පිටිය අග්‍රේ ස්පර්ශන පන්දුව පසුපස කලාපයේ ධනුෂ්ක සම්පත්කි දැත දෙවන විට පරිවර්තනය කරගෙන තිබෙනවා. දාබර් ක්‍රීඩාවලියේ හිතවතුනි දැන් සූදානම් තුන්වන පන්දුව ප්‍රධාන විනිසුරු පසු කරමින් යොමු කර ගන්නවා. සාර්ථක පන්දුවක් කඩුල්ල තුරටම පන්දුව යොමු කර ගන්නවා. අවශ්‍යයෙන් නිලන්ත ගිනිවත් අවසන් වෙනවා. දාබර් ක්‍රීඩාවලියේ තියුණු වේගයක් තිබුණු පන්දුව කඩුල්ල තුරටම ගමන් කරේ. වෑයම් කරේ ඔප්‍රායි පාරකට කෙසනමුත් පන්දුවේ දෝරණිය සහිත පන්දුව ගමන් කර ගන්නවා. කඩුල්ල දෙසට අවශ්‍යයෙන් දෙවන කඩුල්ල ක්‍රීඩා පිටිය නිවත් කර ගන්නවා. නිලන්තගේ කඩුල්ල දාබර් ක්‍රීඩාවලියේ හිතවතුනි අපි බලමු දුලච්චනන්ජේ ක්‍රීඩා පිටියට සබඳ වන්නේ ලකුණු රැස් කර ගන්නට මේ ක්‍රීඩකයන්ගේ පසුපෙළ දායකත්වයේ මතින් හාලියල අපි බලමු අවසන් පන්දුව කෙසේ විසතා විද්‍යාන වග දාබරේ තතුනි සාර්ථක පන්දුවක් බිලිනා පියර්සන් මැජික් පන්දුවාරයක් එවා තමයි. ඒ අවසරින් ලකුණු තත්ත්වයේ ලකුණු 15ක් තිබීදී දෙවන පන්දුවාරයත් අවසන් කරා ලකුණු 6කට සීමා කරේ. බිලිනා පියර්සන්ගේ පන්දුවාරය ආරම්භ කරන්නට දිවිනවා. ප්‍රධාන විනිසුරු පසු කරමින් සාර්ථක පන්දු පාරක් අනුෂ්ක විද්‍යාසාගර තමන්ගේ ශිබාවේ සිට දාබර් ක්‍රීඩාවලියේ හිතවතුනි පායින ශක්තිමත් පිටින් ශක්තිමත් හයිෂිම වාසන්න අපි බලමු දැන් තත්ත්වය කෙසේ වේවිද යන වග දෙවන පන්දුව දුරල පන්දුවක් සාර්ථක පන්දුවක් බවට සංඥා කරේ විනිශ්චයකාර වාතා. දාබර් ක්‍රීඩාවලියේ තොතුනි දෙවන පන්දුව සාර්ථක පන්දුවක් බවට සංඥා කරේ. ඒ අවශ්‍යයෙන් දැන් තත්ත්වය පන්දු දෙකක් යොමුතුනි දිවෙනවා. රයිට් ආම් රවුන්ඩ් එකට ආකාරයට පන්දු කරන්නට දර්ශනීය පියක්කරු පන්දු පාර දිසට බරගෙන යන්නට සූදානම් වන්නේ. ප්‍රධාන විනිසුරු පසු කරමින් පොඩ්ඩස් පන්දුවක් ධනුෂ්ක විද්‍යාසාගර මේ රණේ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා බිම නොපතිත පොඩ්ඩස් පන්දුවට සාර්ථක පන්දු පාර එල්ල කරලා බොහොම සිටිනවා.
පානදුර සුපර් ප්‍රශ්න ආධාර කරුවන් ඩාබර් ක්‍රීඩාවලිය හිතවතුනි ඉවර දර්ශනීය ලෆ්ට් රයිව් පන්දු පාර ධනුෂ්ක විද්‍යාසාගර සාර්ථක පන්දු පාරවල් කිහිපයක් කෙල කරගෙන වෙලා සුදානම් පෙතබ පන්දු ආරම්භ කරන්නට ඩාබර් තරගන ආරම්භණනේ අශාන්ත ලිපා ඉදිරියේ මේ දක්ෂිණ තින් පන්දුවන ක්‍රීඩකයා දිවිනවා පෙතබ පන්දුව තබංගේ ශිමාවේ සිට විනිශ්චය පසු කරමින් පාරෙල්ල කර ගන්නවා ඔන්රයි පාර පන්දු තාලු කර ගන්නවා තරබක් විඩිකට් කලාපයට කලකුණයි අවශ්‍යයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කර ගන්නවා පන්දු ආරයක් යමු කරාවිද යන්න වගයි දැන් ප්‍රශ්නාර්ථී බි තිබිනේ දිවිනවා ප්‍රධාන විතර පසු කරමින් එවර සාර්ථක පන්දුවක් සාර්ථක පතිත කිරීමක් ය ඉල්ලා සිටියේ වයිට් පන්දුවක් බවට කෘෂ්ණමුත් සාර්ථක පන්දුවක් ආකාරයටයි ෆයින් ශක්තිමත් කරගෙන තිබෙන්නේ බේවර විට එවර දර්ශනීය පන්දු පාර අශාන්ත ලෙපා මනවින් පන්දු පාර එල්ල කරා ලෆ්ට් රයි පන්දු පාර ඩිබැක් අපිටියන් හමන ආකාරයක දක්වනු ලැබෙනවා රන්තරු ක්‍රීඩා පිටියේ සිෂාරා ශ්‍රලං දරාවන් අද දිනේ හමන ආකාරය දක්වනු ලැබෙනවා එවර පිටේ ඉන්න දිශින් පන්දු ගමන් කරේ වයිට් පන්දුවක් බවට සංඥාවක් ජයමාවත විවර කර ගන්නට අපි බලමු මේ පන්දුව කෙසේ මේ විදිහ යන වගේ සාර්ථක පන්දු පාරක් අශාන්ත ලෙපා ලෆ්ට් රයි පන්දු පාර දලකුණු තත්ත්වය ලකුණු 10 දක්වා වැඩි කර ගන්නවා පිටම පන්දු ආරය අවසන් ලකුණු තත්ත්වය ලකුණු 10 දක්වා වැඩි කරගෙන තිබෙනවා බෙවන විට ඩාබර් ක්‍රීඩාවලිය තොතුනේ මොහන් රාජපක්ෂ ඒ වගේම ඩාබර් තොතුනේ මොහමඩ් ෆර්හාන් ಭಾರತಿ පන්දු බලයන්ිය තුර දක්නට ලැබෙනවා අපි බලමු දෙවන පන්දු ආරේ වගකීම කවුරුන්ට ලබා දෙවිද යන වග දැන් අශාන්ත ලිපා සමග ධනුෂ්ක සම්පත් ක්‍රීඩා පිටියේ රැඳී සිටියත් දැන් ක්‍රීඩා පිටියට වමත් ප්‍රතිකාරයක් කැඳවන ආකාරය දක්නට ලැබෙනවා ඒ මන්ද සුලන්දරාව වැඩි වශයෙන්ම ක්‍රීඩා පිටියේ දායකත්වය ලබා දෙන්නේ වමත් ප්‍රතිකාරවන්ට වසිදායක තත්ත්ව ඩාබර් ක්‍රීඩාවලිය හිතවතුනි සීමාවේ සිට තිබෙනවා ප්‍රධාන විනිශ්චය පන්දු කරමින් පොඩස් පන්දුවක් ලෆ්ට් රයි පන්දු පාර අකිල ජයරත් සුදානම් පන්දු නවයයි ලකුණු 20යි බේවන විට ඉලක්කය පනදුර සුපර් ප්‍රශ්න ක්‍රීඩා සමාජයට මේ තරගයේ ජය ගන්නට දෙවන පන්දුව පාසු පස පාදේ සාර්ථක පුල් කිරීම ලකුණු 6යි නමුත් විනිශ්චයකාර බාතුන්ගේ සංඥාව අපිට ලැබෙවි ලකුණු 20 ලකුණු 24යි බෙවන විට ලකුණු පුර ලබාගෙන තිබෙන්නේ මෙත් දෙවන පන්දුආරේ ක්‍රියාත්මක කරති ඩාබර් ක්‍රීඩාවලිය තොතුනි මිට වඩා ඥානාන්විත ආකාරයට පන්දුආර ගෙව තමා විද ಭಾರತೀයට තිබෙනවා හාලියල කැරිබියන් ශාභිමානයේ සුරකින්නට ඒ වගේම අකිල ජයලත් ඒ වගේම අශාන්ත ලිපාට තිබෙනවා පානේ මේ පාලනය ඇති කර ගන්නට ඩාබර් ක්‍රීඩාවලිය තොතුනි ಭಾರತೀය සූදානම් තමන්ගේ සීමාවේ සිට ප්‍රධාන විනිශ්චය පසු කරමින් පාරෙල්ල කර ගන්නවා ඔබ්‍රයි පන්දු පාර පන්දු ගමන් කර ගන්නවා තරමක් වයිට් බිටෝ කලාපෙටික ලකුණයි ඒ අවශ්‍ය ලුඩුසි අභියගතා ශිරතා ක්‍රිකට් තරග මාලාව අවසන් කරන්නටයි එම තරග සංවිධායක කරුණ අපේක්ෂා කර තිබෙන්නේ සෝදානම් දැන් තරගයේ දෙසට අවධානය යොමු කරන්නට දෙවන පන්දු ආරේ සෙවන පන්දුව දැන් ආරම්භ කිරීමට සෝදානම් සීමාවේ සිට ප්‍රධාන විනිශ්චය පසු කරමින් පාරෙල්ල කර ගන්නවා පළොට එක තුනමයි පන්දු ගමන් කරේ ඒ රැක ගන්නවා ඒ අවශ්‍යයෙන් සෙවන පන්දුව සාර්ථකව ගෙවා තබන ක්‍රීඩාවලිය තොතුනේ ඒටත් ස්තුතියි තරග සංවිධායක කරුණ වෙනුවෙන් මේ තරග මාලාව දක්වලා ගන්න ලැබීම පිළිබඳව සෝදානම් නැවතත් රාජ්‍යපක්ෂ පන්දු යොමු කරන්න ඉන්සයිඩ් අවුට් පන්දු පාරේ උඩ පන්දුව
සුරක්ෂිතව රැක ගන්නවා ශාන්ත ලෙපා දැන් ක්‍රීඩා පිටිය නිපත් කර ගන්නවා ලකුණු තත්ත්වය ලකුණු 27ක් බවට දෙසොදානම් රාජපක්ෂ තමන්ගේ සීමාවේ සිට දිවිනවා ප්‍රධාන විනිසුරු පසු කරමින් කෙටි පන්දුවක් කුෂනබත් පන්දුව ගමන් කරේ පිටේ දෙසින් වන්නට දුවති දැවියාම සාර්ථකව සිදු කර ගන්නවා ජාබර් ක්‍රීඩාලු හිතවතුනි ඒ වගේම වයිට් පන්දුවක් නමට බවට සංඥා කරේ ඒ අවසරයෙන් දැන් පන්දු දෙකක් ඒවා හමාරයි රාජපක්ෂ මනවින් පන්දු යොමු කරා දුවති දැවියාම අල්පාන් ක්‍රීඩා පිටිය නිවත් වන ආකාරයක් දක්නට ලැබෙනවා ජාබර් ක්‍රීඩාලු හිතවතුනි අපි බලමු අකිල ජයලත් අන්තය ලබා ගත්තත් ආරම්භ කරන්නට සූදානම් වන්නේ දිවෙනවා තමන්ගේ සීමාවේ සිට ප්‍රධාන විසිර පසු කරමින් තියුණු පන්දුවක් තියුණු වේගයක් තිබුණු පන්දුව පිටේන දිශින් ගමන් කරේ ලැකුණක් ලබා ගන්න අවකාශය නැති තියුණු වේගයක් තිබුණා මොහන් රාජපක්ෂගේ පන්දුව දාබරිත උතුරු දැන් පන්දු දෙකයි ලැකුණු 15යි ඉලක්කය තරගයේ ජය ගන්නට වයිට් පන්දු නිපන්දු වල අවධානම නොතිබෙන්නට මේ තරගයේ බොහෝ විට ඉදිරියෙන් සිටින්නේ හාලියල්ල කැරිබියන් ක්‍රීඩා සමාජයේ කිසිනමුත් අවසන් පන්දුතෙක් ඔබට මට අනාබැකි තමන්ගේ සීමාවේ සිට දිවිනවා ප්‍රධාන විතර පාසු කරමින් එවරස් සාර්ථක පන්දුවක් කිසිනමුත් සාර්ථක පන්දුවක් දැන් තීරණාත්මක පන්දු හතරක් ඒවා හමාරයි දැන් එක් පන්දුවයි ලැකුණු 15යි ඉලක්කයේ වයිට් පන්දු නිපන්දු වල අවධානම තාමත් තිබේවිද ඒ නොතිබෙන්නට ජයගෙන හමාරයි හාලියල්ල කැරිබියන් ක්‍රීඩා සමාජයේ දාබර හිතවතුනි අපි සියලුම කටයුතු සූදානම් කර තිබෙන්නේ හිතවතුනි වර්ෂාර්ථක පන්දු පාරක් එල්ල කර ගනිමින් පානදුර සුපර් ප්‍රශන් කණාව පරාජයට පත් කර ගනිමින් ඉෂාක මදුෂාක ප්‍රමුඛ ප්‍රේම් කුමාර මහතාගේ කළමනාකාරීත්වය දරන හාලියල්ල කැරිබියන් ක්‍රීඩා සමාජයේ මේ තරගාවලිය තවත් සුසුසි මේ කාණ්ඩයේ තරගයක්